මෙහුම් ශිල්පිනිය. එකෝමත් එක කාලෙක සිෆෝරියා දේශයේ වර්ණසලු පැළඳීම සුදුසන්ට පමණක් හිමි වරප්‍රසාදයක් වුණා. වර්ණවත් රෙදිපිලි සියල්ල රැස් කරගත් රදල පැළැන්තිය එය ඔවුන්ගේ වංශවත් භාවයේ ලක්ෂණයක් කරගත්තා. වංශවත් බව වැඩිවන විට පැළඳ සිටින රෙදිපිලිද වර්ණවත් වුණා. ලෝනාර් උත්සවයේ දවසේ ලේඩි වොස්ගේ සංගීත කණ්ඩායම දැක්කද? ඇගේ සේදසලවල සේරුලියම් පැහැවත් නැති තරම්. පැහැදිලිවම ඇගේ පවුලේ බලපෑම අඩු වෙමින් තියෙනවා. ඇය දැම්ම විවාහ සන්ධානයක් සලකා බැලුවා නම් හොඳයි. ඇගේ සලු පහළ සිෆෝරිය නලු පැහැයට හැරෙන්න කලින්. පහළ සිෆෝරියාවේ වර්ණසලු පැළඳීම සපුරා තහනම්. කහ පැහැති හිස් ආවරණයක් වුණත් සිරදඬුවම් ලැබිය හැකි වරදක්. මේ මොකද්ද? අනේ මේක මගේ දුවගේ බෝනික්කට. වර්ණ සහිත හොරබඩු. ඒ කියන්නේ සති 2ක වැටුප නැත්නම් සති 5ක සිරදඬුවමක්. පුදුමයි ඔයාට භාගයක්වත් මහන්න බැරි වෙච්ච එක. සීමාවක් නැහැ. තීන්ත සහ කැරැල්ල විතරයි. පොඩ්ඩක් ඉන්න. මං හොයාගත්තා. වර්ණවත් සේද? කොහොමද ඔයා? ඒක අහන්න එපා. ඉහළ සයිෆෝරියාවේ සලු බැහැර කරන්නේ සැලකිල්ලෙන් නෙවෙයි. දැන් මට මගේ මතේ පරීක්ෂා කරන්න පුළුවන්. ඒරින් එක වර්ණ නූලක් අහුනොත් ඇති ඔවුන්ට අපිව වහලා දාන්න. අපි ඒව ඉක්මනින් මහමු. අපි කරබාගේ නිමුලමයිනේ. අපි පාටෙන් දුන් අදිනවට එයාලා එච්චර බයයි. ඒ බයකට නෙමෙයි දරුවෝ ඒ මර්ධනය. ඇයි එහෙම උනේ? වංශාධිපතිවරුන් තීරණය කළා දියුණු සංවේදිතාවන් තේන අය විතරක් වර්ණ ඇඳීම සුදුසුයි කියලා. ඔව් සරල මනසක් ඇති අයට වර්ණ ඇඳුම් වල තියෙන හැඟීම් සංකීර්ණත්වය තේරුම් ගන්න බැරුව ඇති. කට පරිස්සම් කරගන්න. ඔයා කිව්වද? කොහොමද? මං කර්මාන්ත ශාලාවෙන් අරගත්ත රෙදි කැපලි හොඳට පරීක්ෂා කළා. ජීවමාන සේද දියුණු සංවේදීතාවන්ට විතරක් ප්‍රතිචාර දක්වන්නේ නෑ. මං හිතන්නේ ඒව ඕනිම මිනිස් හැඟීමකට ප්‍රතිචාර දක්වනවා. තෝමස්, වර්ණේ අපි හැමෝගෙම උපන් අයිතියක්. සති 3ක් තිස්සේ ඇය නිදි මැරුවා. ඒ සල්ලුවේ ස්වභාවය ඇය මෙතෙක් රෙදිපිලි ගැන දැන සිටි සියල්ලට වඩා පටහැනි වුණා. එය කාගේවත් නිර්මාණයක් නෙවෙයි. නමුත් ඒ ජීවමානයි. ශාක හෝ සතුන් මෙන් නොව එය හැඟීම්ෙන් ජීවමානයි. වර්ණේ තියෙන්නේ පෙන්වන්න විතරක් නෙවෙයි නේද? අපූරුයි. ඔය ඇන්දිරි නීති නිවේදනේ මගෑරියා. මිනිස්සු ගැන කතා වෙනවා. මේ බලන්න. එය ප්‍රතිචාර දක්වන්නේ හැඟීම් වලට විතරක් නෙවෙයි හැම දෙයකම. තාපය, ශබ්දය, ස්පර්ශය. ඒ කොහොමද? ඒක රෙද්ද සහ අඳින කෙනා අතර වාහකයක් වගේ ක්‍රියා කරන්නේ. ඔයාට මොනවද දැනෙන්නේ? ඒක උණුසුම්. කවුරු හරි බදාගත්තම වගේ. ඒකෙන් පෙන්වන්නේ වාගේ හැඟීම්. මේ මොකද්ද? ඔයා මේක අඳින්න ඕනි. ඔයාට පිස්සුද? මං පාට දෙයක් ඇඳගෙන අහුනොත්? අනේ ලීරා, මාව විශ්වාස කරන්න. මං ඒකට කියන්නේ ජව සම්පන්න සේද කියලා. මට ඒක දැනෙනවා. මොන වගේද? ඒක හරියට මාව හඳුනනවා වගේ. ජීවිත කාලෙම ගත කළේ අපි වගේ අය වර්ණ අඳින්න සුදුසු නෑ කියලා හිතාගෙන. ඒරින් ඇත්තටම මේ රෙද්දෙන් මොකද්ද කරන්නේ? මං හිතන්නේ ඒක හැඟීම් තීව්‍ර කරනවා කියලා. පළවෙනි වතාවට මිනිස්සු මාව දකින්නවා කියලා දැනෙනවා. එතකොට කෙනෙක්ට වෛරයක් දැන්නොත් එහෙම නැත්නම් අහංකාරකමක් දැනුනොත් එහෙනම් මේක අඳින කෙනා ගැන අපි ප්‍රවේශම් වෙන්න ඕනි. මේක අනිතට පෙන්වන්න ඕනි. විප්ලවයක්. එක ඇඳුමකින් පටන් ගමු. විප්ලව හැමදාමත් පටන් ගත්තේ ලොකු සටන් වලින් නෙවෙයි. සමට යටින් සැඟවිය හැකි තරම් කුඩා රහස් වලින්. පරම්පරා ගණනාවකට පසු පළමු වතාවට පහළ සිෆෝරියාවේ ජනතාවට වර්ණසලු ළඟ තබා ගැනීමට හැකි වුණා. තරාතිරමේ සංකේතයක් ලෙස නොව ඔවුන් සිත් තුළ මෙතෙක් සඟවාගත් හැඟීම්වල සංකේතයක් ලෙස එම වර්ණ සියුම් වුණත් ඔවුන්ට බලාපොරොත්තුවක් ඇති කිරීමට ප්‍රමාණවත් වුණා. ඔයාට තේරෙන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. පන්තියේ කවදාවත් කතා කළ නැති ළමෙක්ට මං ඔයාගේ රෙද්දෙන් කොටසක් දුන්නා. ඊයේ එයා පළවෙනි වතාවට පන්තියේදී අතීස්සුවා. සුවදට එන්න සමුනල්ලු වගේ මගේ කඩේට මිනිස්සු ආකර්ෂණය වෙලා ඒගොල්ලෝ එනවා. මිනිස්සුන්ට දැනගන්න ඕනේ මේ දේවල් ආවේ කොහෙන්ද කියලා.
දැම්ම නෙවෙයි. ඉහළ නගරයේ අපි කරන දේ ගැන දැනගත්තොත් මේවා ප්‍රමාණවත් නෑනේ. ලීරා වංශාධිපතිවරු එක්ක මේක ලේසි වෙන්නේ නැහැ. අපි බුද්ධිමත් වෙන්න ඕනි. ඒක ලොකු අවදානමක්. මන් දන්නවා. ඒ වුණාට අවදානම වටින්නේ නැද්ද? ඩේරියස් කුමරු අනෙකුත් වංශාධිපතිවරුන්ට වඩා වෙනස්. පුතා ඔයා ආයෙත් සභා රැස්වීම මගෑරියා. එතකොට තවත් සාකච්ඡාවක් තියෙනවද පහළ සිෆෝරියාව ගැන? පහළ සිෆෝරියාවේ වර්ණ පාවිච්චි කරන බවට වාර්තා වෙනවා. ඒවා ජීවමාන සේද වගේම හැඟීම් වලට ප්‍රතිචාර දක්වනවල්. ඒක වෙන්න බෑ. එහෙම වෙලා තියෙනවා. ඉසෝල්ඩාරයව හදන්නේ අහඹු ලෙස රෙදිවර්ණ පරීක්ෂණ ක්‍රියාත්මක කරන්න. මොකටද? හැඟීම් වලට මිනිස්සුන්ට දඬුවම් දෙන්නද? මගේ උතුමාණනි, පහළ නගරයට වර්ණ රෙදි පාවිච්චි කරන්න ලැබුණ කියන්නේ සමස්ත සමාජ ක්‍රමයම අපේ අස්ථාවර වෙලා යනවා. හා සමාජ ක්‍රමය? මං හිතන්නේ ඒකට යම් අස්ථාවරත්වයක් දැන් අවශ්‍යයි. ප්‍රවේශමෙන් පුතා. ඇයි අපි ප්‍රශ්න කරන්නේ නැත්තේ ඇයි අපි විතරක් වර්ණ වලට සුදුසු උනේ කියලා? අවශ්‍යතාවයට අනුගත වෙන්න. අපි හැමෝම සමහර විට මේ කියන ජීවමාන සේද දැක ගන්න කාලේ හරි මට. සිෆෝරියාව දියුණු වෙන්නේ නීතියට අනුව. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සම්ප්‍රදායට අනුව. ඔබේ රාජකීය විලාසිතා අමාත්‍යවරයා ලෙස මම පැමිණියේ වසන්ත උත්සවය නිවේදනය කරන්න. පැහැදිලි නිහඬ උද්‍යෝගිමත් කැරැල්ලක මොහොත. ඉන්පසු සිෆෝරියාව බියෙන් වෙලී ගියා. මම කලින් කිව්වා වගේ සිෆෝරියාවේ නීතිය පවත්වාගත යුතුයි. ඔවුන්ව හොයාගන්න. ඉසෝල්ඩ් ආර්යාවගේ මර්ධනය ආරම්භ වුණ. ඔයා කොහෙන්ද මේක හොයාගත්තේ? නෑ ඒ අනේ මම නෙවෙයි. අපි නම හොයාගත්ත මෙතනිය. මැවුම් ශිල්පිනිය ඒරින්. බොහොම හොඳයි. ඇයව රැගෙන එන්න. එයා අපේ බබාව වඩාගෙන ඉන්නකොට එයාගේ හිස්වැසුමේ ලස්සන දම්පාටක් දිස් වෙනවා. ඉහළ නගරයට මේක ආරංචි වෙන්න කොච්චර කල්යයිද? ඒගොල්ලෝ මේ කුඩා සතුට උදුරගන්නේ වේ. අපි දැන් මේක නවත්තන්න ඕනි. මේක රෙදි ගැන විතරක් ප්‍රශ්නයක් නෙවෙයි. දැන් යුද්ධයක් වෙලා. ඔවුන්ට නගේ දිස්ත්‍රික්කයේ වැටලුවා. මම ඒක දැක්කා. කැරැල්ල ඇයට වඩා ශක්තිමත් කියලා හිතෙන්නේ. ඇය කිසි වරදක් කරලා නැහැ. කිසිම වරදක් කරේ නැහැ කියලාද කියන්නේ? නෑ. පාර බලාගෙන ඇවිදින්න. ඔයා මුකුත් දැක්කේ නෑ. අර සලුව ඉන්න කොහොමද ඔයා ඒක කරේ? අර ඉන්නේ වර්ණ ද්‍රෝහියා. මෙයාට දැන් අපි මොකද කරන්නේ? කවුද ඔයාව බේරගන්න ඉන්නේ? මාව අතාරින්න. ඉසෝල්ඩාර්යාව බොහොම සතුටු වෙයි. හිරේදි මැහුම් ශිල්පිනියක් හම්බෙයි කියලා මම හිතුවේ නෑ. අපරාධ කුමාරයෙක් මම බලාපොරොත්තුුනෙත් නෑ. ඔය කොහොමද කියන්නේ මං කුමාරයෙක් කියලා? ඔයා එක ප්‍රතික්ෂේප කරන්න කලින් ගත්තේ පොඩි විරාමය. රදලියෝ හරිම බොරුකාරයෝ. ඉතින් ඔයාගේ අපරාධේ නුසුදුසු ඇඳුම් වාටිද? ඔයාගේ විලාසිත අපරාධ? වර්ණ පිරුණු රෙදි කෑල්ලක් වෙනුවෙන් ඇයි ඔච්චර අවදානමක් ගත්තේ? ඒක බලන්න විතරක් පහළ සිෆෝරියාවලට රින්ගන්නේ ඇයි? ඒක රෙදි කඩක් විතරක් නෙවෙයි තෝරා ගැනීමක්. ජීවත් වෙනවා කියලා අමතක කරන්න බෝතයින්ට වගේ අඳින්න සලස්සනවා. ඇත්තට මේක වෙනස් කරන්න පුළුවන් නම් මොකද්ද කරන්නේ?
මැහුන් ශිල්පිනිය යමු. මං බලාපොරොත්තුනේ ජරා සිෆෝරියානු වීදි මීයෙක්. ඒ වෙනුවට මට හම්බුණ කලාකරුවෙක්. මං ඔයාට මේ වැඩේ ලේසි කරන්නම් කෙරේ. අපි වෙනුවෙන් නිර්මාණ කරන්න. ඉදිරියේදී එන වසන්ත උත්සවයට අපේ තත්ත්වය උසස් කරන්න ඔබේ හැකියාව භාවිත කරන්න. නැත්තං ඔබේ නිර්මාණ සියල්ල ගිනිගෙන දැවේ. මිතුරන්ටත් අනතුරු සිදු වේවි. සිෆෝරියාවට ඔබව අමතක වෙනකන් සිරගෙදර කුණු වේවි. මං කරන්න කාටවත් කරදර කරන්න එපා. ඔබේ දක්ෂතාවේ ගොඩාක් වටිනවා. එය නිවැරදි අයට පමණක් සේවය කරන තාක්කල්. ඔබට සිෆෝරියාවේ තියෙන හොඳම රෙදි පාවිච්චි කරන්න ලැබෙනවා. ඒරින් ඔයාට මේක ලොකු ගෞරවයක්. මුළු උසාවියම බලාගෙන ඉන්නවා. විශිෂ්ටත්වයයි බලාපොරොත්තු වෙන්නේ. මට ඒකේ වැදගත්කම තේරෙනවා ආර්යාවනි. ඇයට කිසි දවසක ස්පර්ශ කරන්න අඳින්න එහෙම නැත්තම් මහන්න අවසර නොතිබ්බ වර්ණ දැක්කම ඇගේ කෝපය ඇගේ කැරලිකාර සිත තවත් දැඩි වුණා. රාත්‍රියේදී ඒරින් ජව සම්පන්න සේදවලින් ගවුමක් මැසුවා. ඇගේ රහස් සැලැස්ම වුණේ බොරුව සහ මවාපෑම මත සමෘද්ධිමත් වූ වංශවත් අය හෙළිදරව් කිරීම. ඒකට ඇයට උදව් අවශ්‍ය වුණා. මසන්නිය ඔබට කැඳවීමක්. මේ ඔබද? සමාවෙන්න කැඳෙව්වට අපේ සිරමැදිරිය කතාබහට බාධා වුණා. දැන් ඔයා මට කියන්න යන්නේ මේ නීති සාධාරණයි කියලාද? නෑ, ඔයා හරි. ඒක අසාධාරණයි. වර්ණ නීති හැදලා තියෙන්නේ සම්ප්‍රදායට නෙවෙයි, මර්ධනයට. එහෙනම් ඉවරයක් කරන්න උදව් කරන්න. මෙහෙන් එන්න. ජව සම්පන්න සේදවලින් මේක මෙහුවේ. ඔයාගේ වැඩ ගැන අහලා තියෙනවා. මේක අතිවිශිෂ්ටයි. ඔයා මාව අල්ලලා දෙනවද? නෑ එරින්, මාව විශ්වාස කරන්න. ඔවුන් අතර එකඟතාවක් ඇති වුණා. ඒරින් පහළ සිෆෝරියාවල හැමෝම උත්සවයේ දවසට විරෝධතාවක් සැලසුම් කරනවා. මොනවා? ඔයා වෙනුවෙන්. එපා ලීරා, ආරක්ෂකයෝ එයාලව විනාශ කරයි. අපි ඒක නවත්තන්න ඕනි. මට සැලැස්මක් තියෙනවා. උත්සව රාත්‍රියේ ඒරින් ඒ සුදු ගවුම ඩේවිස් කුමරුගේ සහෝදරිය වන ලාරා කුමරියට ලබා දුන්නා. ඇය ගවුමේ සැබෑ ස්වභාවය දැන සිටියේ නෑ. උත්තමාවිය, සන්ධ්‍යා ගවුම පැමිණ තේනවා. ඒක මං කවදාවත් දැකලා නෑ මෙහෙම ගවුමක්. ඒරින් හදපු විශ්මයජනක ගවුම් වලින් සැරසුණු වංශාධිපතිවරු සතුටු වුණා. සිෆෝරියාවේ රාජකුමරිය වන ලාරා කුමරිය ගෞරවයෙන් පිළිගනිමු. ලාරා කුමරිය පහන් ආලෝකයට පා තැබූ විට ගවුමේ රාජකීය සුදු පැහැය වෙනස් වුණා. එය මෘදු නිල් සහ රන්වන් පැහැයෙන්ද කරුණා පැහැයෙන්ද අනුකම්පාවේ ගැඹුරු දම් පැහැයෙන්ද වර්ණවත් වුණා. මොනවා? මොකද්ද මේක? මගේ ජීවිත කාලෙ පුරාම මං කවුද කියලා සංගවගෙන හිටියා. මං කවදාවත් වර්ණ නීතිවලට එකඟ වෙලා නැහැ. මගේ සහෝදරයා ඩේරියස් වගේම. බටයිනි ඇයවත් අඩංගුවට ගන්න. ඇය කුමරියව මායා බලෙන් මුලා කළා. මේ තියෙන්නේ මගේ සැබෑ වර්ණ. ඇයට කවුරුත් අත තියන්න එපා. ඩේරියස් පාඩුවේ ඉන්න. නෑ. මට මේ බොරු ජීවිතේ එපා වෙලා. අපේ හදවත් කොච්චර හිස් වෙලාද කියලා පේන්නේ නැද්ද? මේක උගුලක්. මේ රෙදි, මේ මායා කර්මය එක භයානක ලෙස මනස පාලනය කරනවා. මනස පාලනයද ඇත්ත කියනවද? මැහුන් ශිල්පිනියකට සියවස් ගානක නීතිය පෙරලා දාන්න ඉඩ දෙනවද? නීතියද නැත්නම් මර්ධනයද? මුළු ජීවිත කාලෙම ඔබ ගත කළේ තනතුරු වලට මුවා වෙලා. ඒත් මේ රෙදිපිලි ඔබව වෙනස් කරන්නේ නෑ. එය හෙළි කරන්නේ ඔබේ සැබෑ ස්වභාවය. ඔබට සංගවන්න කිසිවක් නැත්තම් බිය වෙන්නත් කිසිම දෙයක් නෑ. ඔප්පු කරන්න. විකාර. හොඳයි. රෙදි අලු පාට වුණා. අප්‍රාණික වුණා. ඇයි ඒක වෙනස් වෙන්නේ නැත්තේ?
මැහුන් ශිල්පිනිය ඔයාගේ මායාව අසාර්ථක වෙනවා වගේ නේද? නැහැ. ඒක අසාර්ථක වෙලා නැහැ. පෙන්නන්න තරම් ඔබට වර්ණයක් නැහැ. හොඳටම ඇති. නමුත් ඇය ප්‍රමාද වැඩි වුණ. ඇය නිරාවරණය වී අවසන්. නවතින්න. සිෆෝරියානුවන් වර්ණවල අයිතිය තියෙන්නේ බලවත් අයට විතරයි කියලායි හිතුවේ. නමුත් අදරෑ මං ඒ නීතිය අවසන් කරනවා. වර්ණවල අයිතිය තියෙන්නේ සිෆෝරියාවට. සම්ප්‍රදාය ආරක්ෂා කරන්න කුමරියනී. සම්ප්‍රදාය යටත්වැසියන් මර්ධනය කරනවන ඒ ආරක්ෂා කිරීමට වටින්නේ නෑ. මං හිතන්නේ අපි දෙනවා. දම්පාට ඔබට ගැලපෙනවා. මට දැන් වයස අවුරුදු 65යි. පාට අඳින්න ජීවත් වෙයි කියලා හිතුවේ නෑ. ලෑස්තිද? මහාචාර්යතුමිය පාර පෙන්නන්න. පොදුමයි. දක්ෂතා ඇති ඕනම කෙනෙකුට ඉගෙන ගත හැකි රාජකීය ඇකඩමියා. අපේ සැබෑ වර්ණ පෙන්වල දුන් ඇය පෙරමුණ ගත යුතුයි. වර්ණ තරාතිරම නියෝජනය කළේ නෑ. එය පුද්ගලයෙකුගේ තේරීමක් විතරයි. සිෆෝරියාවේ සියලුම වැසියන් වෙනස් වුණේ විප්ලවයකින් නෙවෙයි, හෙළිදරව්වකින්. ඔවුන් සියල්ලෝම සදහටම සතුටින් ජීවත් වුණා.